Hello YouTube, අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ මගේ ස්ටුඩියෝ එකේ වැඩවලට මම අලුතෙන් මිලදී ගත්ත MacBook Pro laptop එක unbox කරන විදිහ. ඉතින් ඔයා දැනටමත් දන්නේ නැති අපේ අනිත් channel එක Rock Crypto channel එක. ඉතින් Crypto channel එකේ අපි crypto content තමයි සම්පූර්ණයෙන් publish කරන්නේ. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන Rock Academy කියන channel එකේ මේකත් subscribe කරලා තියාගන්න. මේ channel එක අපි කතා කරන්නේ හරියටම රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව කොහොමද අන්තර්ජාලය හරහා මුදල් හම්බ කරන්නේ නැත්නම් සල්ලි හම්බ කරන්නේ කියලා. ඉතින් මේ channel එකත් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මේ channels දෙකේම editing වැඩ සහ ඉදිරියේ කරන්න තියෙන වැඩවලට තමයි අපි මේ laptop එක මිලදී ගත්තේ. මේ laptop එක MacBook Pro M5 Pro chip එක තියෙන 24GB memory එකක් තියෙන 1TB storage එකක් තියෙන laptop එකක්. මම හිතනවා මගේ ඉස්සරහා අවුරුදු 2ක 3ක වැඩවලට සම්පූර්ණයෙන් මේ laptop එක ප්‍රමාණවත් වෙයි කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ laptop එක unbox කරලා බලමු. ඉතින් box එක ගැන කියන්න ඕනේ Apple ලගේ. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන premium build quality එකක් මේ box එකේ තියෙනවා. අපි එහෙනම් මෙන්න මේ විදිහට unbox කරලා බලමු. මේ පැත්තට හරි එකක් මේ විදිහට ගලව ගත්තා. හරි අපි එහෙනම් ලැප් එක මේ විදිහට එළියට ගමු. මම ආසම දේ තමයි මේ box එක මෙන්න මේ විදිහට unbox වෙන එක. ඉතින් ඔයාලට පේනවා ඇති බොහොම ස්මූත් ස්ලෝලි තමයි මේක unbox වෙන්නේ. නැත්තම් මේ box එකේ පියන එළියට ගන්න තියෙන්නේ. මම ඇත්තටම Apple product වල ගොඩක් මාස ඔන්න ඔය දෙයට. ඉතින් මෙන්න මේ විදිහට cover එක තමයි laptop එක guard කරලා තියෙන්නේ. මේක මම හිතන්නේ space black වෙන්න ඕනේ මේ කලර් එක. ඉතින් මෙන්න මේ විදිහට බොහොම හුරුබුහුඩි laptop එකක් තමයි අපි purchase කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඇත්තටම ඉස්සරහා සම්පූර්ණයෙන්ම අපේ වැඩවලට විශේෂයෙන්ම 4K editing වගේ වැඩවලට මේ laptop එක සම්පූර්ණයෙන් ප්‍රයෝජනවත් වේ, ප්‍රමාණවත් වේ කියලා. මේ විදිහට අපි මේකේ කොලේ අයින් කරගමු මේ විදිහට. හරි. ඉතින් මේ තියෙන්නේ අපි මිලදී ගත්ත laptop එක. ඇත්තටම මේ සෑහෙන්න බරකුත් තියෙනවා දෝ කියලා හිතනවා. හැබැයි එහෙමයි කියලා එහෙම ලොකු බරකුත් නැහැ. මොකද මම කලින් පාවිච්චි කරපු Windows laptop උත් සාමාන්‍යයෙන් මේ වගේ බරයි. එයා එකට වඩා කොහොමත් Pro එක බරයි. මේකේ fans තියෙනවා. මම හිතන්නේ fans දෙකක් වගේ තියෙනවා. ලොකුවට දන්නේ නැහැ fans කීයක් තියෙනවද කියලා. කොහොම හරි මේක Pro version එකක් නිසා මේක අනිවාර්යෙන් fans තියෙන්න ඕනේ. හරි මේ තියෙන laptop එක අපි බලමු. laptop එකට අමතරව තව මොනවද අපිට හම්බෙලා තියෙන්නේ කියලා. මේ පැත්තේ තියෙනවා මෙහෙම power cables ටික තියෙනවා මේ පැත්තේ. ඒ වගේම තමයි මෙතන තියෙනවා සම්පූර්ණයෙන්ම විස්තර ටික book එකේ තියෙනවා. මෙතන තියෙනවා Thunderbolt 5 මම හිතන්නේ USB-C. ඒ වගේම විස්තර ටික තියෙනවා සම්පූර්ණයෙන් මේකේ දාලා. මෙතනින් charging dock එක තියෙනවා. ආපහු මම හිතන්නේ මේක plug වෙන්න ඕනේ මේ පැත්තට. මේකත් unbox කරලා බලමු මේ විදිහට. stick එක remove කරගමු. හරි. එන්න තියෙනවා. අපි මේකත් remove කරගමු. මේකත් මේ පැත්තට දාගමු. හරි මේ තියෙන ඩොක් එක. එතකොට මෙන්න මේ විදිහට වෙන්න ඕනේ මේක ප්ලග් වෙන්නේ. yes මෙන්න මේ පැත්තට තමයි මේක ප්ලග් වෙන්නේ. මෙන්න මෙහෙම. හරි මෙන්න තියෙනවා අපේ charging dock එක. එතකොට කේබල් එක මේ පැත්තේ. අපි මේ ටික දැනට මේ පැත්තට තියමු. අපි බලමු මෙතනින් එහාට ලැප්ටොප් එකේ බොක්ස් එකයි මේ දේවලුත් පොඩ්ඩක් එහයින් තියලා ලැප්ටොප් එක අපි දැන් ඔන් කරලා බලමු මොන වගේද ලැප්ටොප් එකේ තියෙන ලැප්ටොප් එක ඔන් වෙද්දි මොන වගේ ෆීලිං එකක්ද තියෙන්නේ කියලා. හරි මේ පැත්තට ගමු. මම මෙතන ඉඳන් ඉස්සරහට වෙන දේවල් ටික ඔක්කොම ඔයාලට මගේ ෆෝන් එකෙනුත් වීඩියෝ කරලා පෙන්නන්නම්. හරි දැන් ඔයාලට මේ පැත්තෙනුත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි මම ෆෝන් එකෙනුත් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන අපේ MacBook එක අපි first time power on කරන්න යන විදිය.
අර ඒ විදියට ලැප් එක මෙන්න මේ විදියට ලැප් එක ඔන් වෙනවාට පේනවා ඇති. අර නිකන් නිදාගෙන ඉඳලා නැගිට්ටා වගේ ලැප්ටොප් එක විතර ඔන් වුණා. හරි ඩිස්ප්ලේ එකේ තිබ්බ කොලෙත් මේ විදියට අපි අයින් කරගත්තා. මෙන්න මේ විදියට ලැප් එක ඔන් කරගත්තා අපි. හරි ඉතින් මේ තියෙන්නේ අපේ ඉස්සරහ වැඩවලට අපි පාවිච්චි කරන්න යන ලැප්ටොප් එක. ඉතින් ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම බිල්ඩ් ක්වොලිටි එක ගැන ගත්තොත් එimhe කතා කරන්න දෙයක් නෑ මේ මැටීරියල් ඒ වගේම තමයි හොඳට මේවා කියන්නේ අතර සම්පූර්ණයෙන්ම මේ ලැප් එක ලැන්ග්වේජ් ටික දාමු අපි ඒ ටික සෙටප් කරගමු. මම කියන්නේ මේ බිල්ඩ් ක්වොලිටි එක ගැන සම්පූර්ණයෙන්ම මේ අතර හොඳට මේ මැටීරියල් එක අපිට ෆීල් වෙනවා. Apple product වල කොහොමත් මේක තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඩිස්ප්ලේ එකේ තියෙන මේ edges වලට මම ඇත්තටම හරි ආසයි. ඒ වගේම මේ webcam එක තියෙන විදිහ ඒක හරි ලස්සන එජ් එකක් මෙන්න මෙතන තියෙන්නේ. මම ඇත්තටම මෙන්න මේ කර්ව් එකට ඒ වගේම තමයි මෙන්න මේ මැටීරියල් වලට මම ගොඩක් ආසයි. ඒ වගේම කීබෝඩ් එකත් හොඳට බරට ඔබන්න පුළුවන්. හරි සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති මගේ අනිත් PC එක තියෙන්නේ මෙන්න මෙතන. එතකොට ඕකේ තියෙන මැකැනිකල් කීබෝඩ් එකක් එච්චර බර නැති වුණත් සාමාන්‍යයෙන් අතර දැනෙන විදිහට බටන්ස් ටික තියෙනවා. මේ මට තේරෙන විදිය. අපි next කරලා බලමු. හරි අපි country එක macOS contains a built-in screen reader called VoiceOver. If you know how to use VoiceOver. හරි මෙතන සම්පූර්ණයෙන්ම setup with iPhone or iPad තියෙන අපි Mac. හරි මෙන්න මේ විදිහට මේක කන්ෆිගර් කරමු. හරි මේ ටික කන්ෆිගර් කරලා දාමු. මේක not now දාමු දැනට. ෆයිබ් එකත් දැනට Wi-Fi එකක් කනෙක්ට් කරන්න නැතුව යන්න බලමු අපි. විතර නේම් එක අපි දාගමු මේ විදියට. හරි ඉතින් ඔය විදිහට තමයි අපි ලැප්ටොප් එක අන්බොක්ස් කරගත්තේ. ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි එහෙනම් account එකට sign වෙලා අපිට ඕන කරන softwares ටික දෙන install කරලා මේ ඔක්කොම කරලා setup කරගෙන බලමු ඉස්සරහට ලැප්ටොප් එක වැඩ කරන්නේ කොහොමද කියලා. channel එක subscribe කරපැති කට්ටිය subscribe කරන්න. ඉතින් ROG Crypto පැත්ත කට්ටිය අනිවාර්යෙන් මේ ROG Academy channel එක subscribe කරන්න. ඉස්සරහට වැඩ ගොඩක් වෙන්න තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් notification on කරලා තියාගන්න. එහෙනම් හදවතින්ම හැමෝටම සුබ පතනවා. එහෙනම් අපිට good luck.